විතර බාල පොඩි අය ගැන හරිම ලැජ්ජයි. රිච් වලට එක ලයික් එකකට මේ වගේ වැඩ කරන්න එපා. අනික මේ වගේ ගෑන් ළමයින්ගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා. සල්ලි හොයන්න මහන්සි වෙන්න. මහන්සිලා වැඩ කරන්න. හිගන වැඩ කරන්න එපා. මේ වගේ සෑහෙන ප්‍රමාණයක් මිනිස්සු බ්ලොක් කළා. මොකද මම දන්නවා මම කවුද කියලා. මීට එහාටත් එච්චරයි. මාව ෆලෝ කරලා මට ජරා කමෙන්ට් දානවා නම් මාව ෆලෝ කරන්න එපා. මට එහෙම පිනිසක් මගේ ෆලෝවර්ස් වැඩි කරගන්න ඕනේ නැහැ. ඔයා කැමති නැත්තම් බ්ලොක් කරන්න. මේ දේ පටන් ගත්තේ මම මේ දාලා තියෙන පේජ් එකෙන්. එයාගේ රිච් එක වැඩි කරගන්න වැඩි වුණ එක දැකලා තව අය මේක කරනවා. ඔයාලා මිනිස්සුද කියලා පොඩ්ඩක් හිතට තට්ටු කරලා අහලා බලන්න. මේක දාලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඔයාලා මේ ලීක් උනායි කියපු ඒ කෙල්ලම තමයි මේක දැම්මේ. දැන් මේකත් පොඩ්ඩක් බලන්නකෝ. මේක එක අයගේ දාපු කමෙන්ට්. මේක දාලා තින්නේ පැතුම් කියලා කෙනෙක්. බලන්න ඕනිද? බලන්න. එතකොට ඔයාලත් මිනිස්සුද? මේ වගේ නම් පිටින්ම තියෙනවා. එතකොට ඕනි නම් ෆලෝ කරලා ඉන්බොක්ස් එන්න. ඕනද? ඕනයි මාව ෆලෝ කරලා මැසේජ් එකක් දාන්න. වීඩියෝ එක දෙන්නම්. කාටද ඕනි? ඒ ඇස්සේ සමහරක් අය දාලා තියෙනවා ඕවා බොරු බං කියලත්. ඉතින් මේන් බලන්න මේ කමෙන්ට් එක දාලා තින්නේ එයාගෙම වීඩියෝ එකට. මේක මම ගත්තේ එයාගෙම TikTok page එකේ තිබ්බ එයාම කමෙන්ට් බොක්ස් එකේ තියෙන වීඩියෝ එකකින්. කොහේ ගියත් දැන් මේ අක්කියා තමා ට්‍රෙන්ඩින්. ඇඟ පෙන්නන්න දගලන උන්ට නම් මේ අක්කා උපහාරයක්. ලස්සනයි අක්කියෝ. මේ වගේ කාලකන්ණි කමෙන්ට් දාන්න උඹලත් පිරිමියෝද? ඉතින් මේකත් බලන්න. මේකේ තියෙන්නේ කරන්නම දෙයක් නැතිකමට සමහර පේජ් ඇඩ්මින්ලා තියරි යන්න අයට මඩ ගැසීමයි. චාටර් රෑ. ඉතින් මේ වගේ අයට එකෙන්ම රෙස්පෙක්ට්. හැබැයි ඔයාලා දැක්කා වගේ